මහා රාවණා වංශකතාව ලංකාපුරය නැවතත්පත් කරගැනීමේ අරමුණෙන් සුමාලි රජු තම දූවරුන් අතිශය බලගතු විශ්‍රව මුනිවරයාට සරණ පාවා දුන්නා. මේ අතිශය බලගතු විශ්‍රව මුනිවරයාට බිරින්දෑවරුන් 5 දෙනෙක් හිටියා. ඒකෙන් පළවෙනි බිරිඳ තමයි ඊලා දේවිය. ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා තමයි වෛශ්‍රවණ හෙවත් අපි හැමෝම දන්න කුවේර කියන්නේ. මුනිවරයාගේ ඊළඟ බිරිඳ වුණේ පුෂ්පෝත්කටා දේවියයි. මුනිවරයාගේ බිරින්දෑවරුන් අතරින් මහම්බිකාව හෙවත් අගබිසව කියන උසස්ම තනතුර හිමි වෙලා තිබුණේ ඇයටයි. පුෂ්පෝත්කටා දේවියට සහ විශ්‍රව මුනිවරයාට අතිශය තේජාන්විත පුතුන් දෙන්නෙක් ලැබුණා. ඒ තමයි රාවණා සහ කුම්භකර්ණ. රාවණා කුඩා දරුවෙක් කාලෙත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඊටමත් බුද්ධිමත් වගේම සටන් කලාවට උපන් හපනෙක් වුණා. මාලිනී දේවියට සහ මුනිවරයාට ලැබුණු දරුවා තමයි අතිශය ශාන්ත ගතිගුණ ඇති විභීෂණ කුමරු. කුම්බිනීසී දේවියගේ දරුවන් තමයි තිසටනන් සහ නිවුන්නු දෙන්නෙක් වුණු කරන් සහ දුෂණන්. රාගදේවියට සහ මුනිවරයාට ලැබුණු දියණිය තමයි රාවණා රජුගේ එකම සහෝදරිය වන සුපර්ණිකා කුමරිය. රාවණා උපත පෙර පුලස්ති ඍෂිතුමාගේ දැඩි උපදෙස් මත කාලනේමීන් නැමැති සුමාලි රජුගේ පුත් පණ්ඩිවරියෙක් ලෙස මාලිගාවේ නතර කරගන්නවා. මේ කාලනේමීන් අනාගතයේ බිහිවන ශ්‍රේෂ්ඨ රණශූරයාව නිර්මාණය කරන්න මෙහුගේ දායකත්වය අත්‍යවශ්‍යයි. පුලස්ති ඍෂිතුමා කාලනේමීන්ව තමන්ගේ ප්‍රධානම ශිෂ්‍යයා කරගෙන තමන් දන්න සියලුම ශාස්ත්‍රයන් ඔහුට ලබා දෙනවා. ඒ වගේම ඒ දැනුම අන් අයට කියා දෙන ආකාරයත් ප්‍රගුණ කරවනවා. ඉන්පසු කාලනේමීන් විසින් කුඩා රාවණා කුමරුට වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, ජීව විද්‍යාව සහ ජ්‍යොතිෂය ඇතුළු සියලුම ශාස්ත්‍රයන් ලබා දීම ආරම්භ කළා. කුමරුනි, මේ විශ්වයේ සෑම තාරකාවක්ම අපේ ශරීරය හා බැඳී පවතිනවා. මේ කාලේදී අපේ රට හරියටම ශක්තිමත් නගර 3කට බෙදිලායි තිබුණේ. ඒ තමයි ලංකාපුරය, ආලකමන්දාව සහ පුලස්තිපුරවරය. පුලස්තිපුරවරය කියන්නේ පුලස්ති ඍෂිතුමා ජීවත් වුණු ඔහුගේ මහා ඔසු උයන පිහිටලා තිබුණු ප්‍රදේශයයි. රාවණාට නිසි වයස එද්දී පුලස්ති ඍෂිතුමාව මුණ ගැහෙන්න කාලනේමීන් එක්ක ඔහු ලංකාපුරයෙන් පිටත් වුණා. මේ දීර්ඝ ගමන අතරමඟදී ඔවුන් අතිශය දැවැන්ත කළුගල් පර්වතයක් ළඟට ආවා. මේ තමයි කුවේර ජීවත් වුණු ආලකමන්දාව හෙවත් සීගිරිය. ආලකමන්දාව දැකීමෙන් පසුව රාවණ කුමරුගේ හිතේ කුවේර ගණ ඇති වුණේ දැඩි අප්‍රසාදයක්. කුවේර දේවගෝත්‍රයට දක්වන ලැබිකම ඔහු දැඩිසේ පිළිකුල් කළා. ඒ නොසතුරත් හිතේ තියාගෙනම රාවණ කුමරු සහ කාලනේමීන් පඬිතුමා ආලකමන්දාවෙන් බටහිර දිශාවට ගමන් කළා. ඔවුන්ගේ ගමනාන්තයේ වුණේ පුලස්තිපුරවරයයි. පුලස්තිපුරවරය කියන්නේ සාමාන්‍ය නගරයක් නෙවෙයි. එය අති විශාල භූමියකට ඇතිරුණු ලෝකයේ දැවන්තම ඔසු උයනයි. මේ පොළොවේ වැවෙන හැම ගහක් වැලක්ම ඔසුවක් විදිහට පාවිච්චි කරන්න අපේ පැරණි හෙළ වෙදදුරන්ට අපූරු හැකියාවක් තිබුණා. මේ පරිසර හිතකාමී නගරයේ ප්‍රධානියා විදිහට කටයුතු කළේ පුලස්ති ඍෂිතුමායි. මේ නගරයේ මැද සුවිශේෂීම ගොඩනැගිල්ලක් ඉදිවෙලා තිබුණා. ඒ තමයි ස්වස්තිකය. ලංකාවේ ඉන්න ඕනෑම වංශයක කෙනෙකුට හැදෙන ඕනෑම රෝගයක් සුව කරන්න මේ මහා රෝහල තුල පහසුකම් තිබුණා. පුලස්තිපුරවරයක ආපු රාවණා කුමරු තමන්ගේ සියලුම වෛද්‍ය ශාස්ත්‍රයේ ඉගෙන ගත්තේ මේ රෝහල ඇතුලේ. ඔහු නවක සිසුන් අතරින් අතිශය දක්ෂයෙක් වුණා. වෛද්‍ය විද්‍යාවට අමතරව ආලෝකය, වර්ණ ප්‍රභේද, තාරකා විද්‍යාව සහ ලෝකයේ ආරම්භය ගැන මහා දැනුමක් රාවණ මෙහිදී ලබා ගත්තා. ඒ වගේම විවිධ භාවනා ක්‍රම භාවිතා කරලා තමන්ගේ මනස දියුණු කරගන්නත් රාවණ පුරුදු වුණා. ඔහුගේ එකම අරමුණ උනේ ලංකාවේ වංශ 4ම එකතු කරලා එක රටක් හදන එකයි. දේව වංශිකයන්ගේ පාලනය මම විනාශ කරනවා. යක්ෂ, රාක්ෂ, නාග, දේව මේ සියල්ල මගේ යටතට ගත යුතුයි. දවසක් රාවණ කුමරු ස්වස්තිකයේ අසල තියෙන කඳු ගැටයකට වෙලා දඩි භාවනාවක යෙදීගෙන හිටියා. ඒ වෙලාවේ පුලස්ති ඍෂිතුමාගේ රූපයට සමාන නමුත් අමුතුම දිව්‍යමය ආලෝකයක් විහිදෙන එඳුමකින් සැරසුණු අద్භූත කෙනෙක් එතනට ආවා. රාවණා, නුඹ ඇයි මේ තරම් කටුක තපසක් දියුණු කරන්නේ? මට අවශ්‍යයි දිව්‍ය ලෝකයේ රජු වෙන මහා බම්බුව පරාජය කරලා විශ්වයම ජය ගන්න. ඔය ඡේදනාව අත්හැරියොත් මම නුඹට ඕනෑම වරමක් දෙන්නම්.
කිසිම දවසක සුරයන්ටවත් අසුරයන්ටවත් මාව පරාජය කරන්න බැරි. ඔහුන් අතින් මිය නොයන අමරණීය වරමක් මට දෙන්න. නුඹේ නම පපුරෙන් පරපුරට පවතීවි රාවණා. හැබැයි මතක තියාගන්න නාග, වානර සහ මනුෂ්‍ය වංශත් මේ ලෝකේ ජීවත් වෙනවා. අනේ නෑ. මට වැරදුනා. මම මේක වෙනස් කරගන්න ඕනේ. රාවණාට එකපාරටම තේරුණා තමන් ඉල්ලපු වරමේ ලොකු අඩුවක් තියනවා කියලා. ඔහු මනුෂ්‍යයන්ගෙන් සහ වානරයන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්න අමතක කළා. තමන්ට දුන්නු වරම වෙනස් කරගන්න ඕනෙකමට රාවණ වහාම කන්දෙන් පල්ලෙහාට දුවගෙන ඇවිත් සැබෑ පුලස්ති ඍෂිතුමාව මුණ ගැසුණා. ඒ වෙද්දිත් පුලස්ති ඍෂිතුමා අනිත් වෛද්‍ය සිසුන්ට උගන්වමින් හිටියේ. රාවණ මේ වරම ගැන කිව්වත් ඒ කියන්නේ මොකක්ද කියනවත් ඍෂිතුමාට තේරුණේ නැහැ. දරුවා, නුඹ මේ කුමක් දොඩවනවද? මම කිසිම වරමක් දුන්නේ නැහැ. පුලස්තිපුර වරේදී සියලුම ශාස්ත්‍රයන් මැනවින් ප්‍රගුණ කළ රාවණා තරුණ වියට එළඹෙත්ම නැවතත් ලංකාපුරයට පැමිණියා. මාලිගාවට ආවට පස්සේ රාවණාට අද කාලේ චෙස් ක්‍රීඩාවට සමාන සිව්බල කිලිය කියන ප්‍රසිද්ධ පෝරු ක්‍රීඩාව ගැන දැනගන්න ලැබුණා. මේ විශිෂ්ට ක්‍රීඩාව නිර්මාණය කළේ ගෝකර්ණ ප්‍රදේශයේ ජීවත් වන මන්දෝදරි බව ඔහුට දැනගන්න ලැබුණා. ඇයව ඒ ක්‍රීඩාවෙන්ම පරාජය කරන්න රාවණාට ඕන වුණා. රාවණ කුමරු මන්දෝදරිව හොයාගෙන ගෝකර්ණයට ගියා. කාටවත් පරදවන්න බැරි. මේ තරම් තියුණු බුද්ධියක් තියෙන ඇය කවුද? මම ඇයව මුණ ගැසිය යුතුයි. එතනදි තමයි ඔහුට පළමු වතාවට මේ අතිශය රූමත් කුමරියව දැකගන්න ලැබුණේ. ඔවුන් දෙදෙනා සිව්බල කෙලියේ ක්‍රීඩා කළා. ක්‍රීඩාවෙන් ඇයව පරාජය කරන්න ගිය රාවණාගේ හිතේ ඇගේ බුද්ධියට සහ රූපයට දැඩි ආදරයක් හටගත්තා. ඊට ටික කාලයකට පස්සේ රාවණ කුමරු සහ මන්දෝදරි දේවිය අතිශය උත්කර්ෂවත් විදිහට විවාහ වුණා. විවාහයෙන් පස්සේ ටික කාලයක් යනකම් රාවණ කුමරු ගෝකර්ණ ප්‍රදේශයේ තමන්ගේ අලුත් මාලිගාව හදලා මන්දෝදරිත් එක්ක ජීවත් වුණා. මේ කාලයේදී තමයි මන්දෝදරිගේ ලස්සනට ආදේශ කරලා රාවණා රජු මදාරා කියන මල නිපදවන්නේ. මේ මලේ තියෙන්නේ ඔබේ රූපයයි බුද්ධියයි. ඔබ තමයි මගේ මදාරා මල. මෙහෙම කාලේ ගෙවීගෙන යද්දී මන්දෝදරි දේවියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා රාවණා රජුට දැනගන්න ලැබුණා. ප්‍රසූත කාලය ගැන හොයලා බලන්න රාවණා රජු ප්‍රධාන නක්ෂත්‍රකරුවන්ව ගෙන්නුවා. එහිදී ගොඩක් අය නොහිතපු රහසක් හෙළි වුණා. රජතුමනි, දරුවා අසුබ හෝරාවට කලින් ඉපදුනොත් ලෝකයම ජය ගන්නවා. හැබැයි අසුබ හෝරාව පන්නලා ඉපදුනොත් මුළු රාජ්‍යයටම විනාශයක් වෙනවා. දරු ප්‍රසූතිය සිදුවන දවසේ අහස කළු කරලා මහා ගිගුරුම් සහිත දරුණු කුණාටුවක් ඇති වුණා. රාත්‍රී 12ට පෙර, ඒ කියන්නේ අසුබ හෝරාව පටන් ගන්න කලින්ම මන්දෝදරි දේවිය නිරෝගී පිරිමි දරුවෙක් බිහි කළා. ඒ වෙලාවේ අහසේ ගහපු අකුණු සද්දයට වඩා මේ දරුවාගේ හැඬුම් ශබ්දය විශාල වුණා. මගේ පුතාගේ හඬ අකුණු හඬටත් වඩා බලවත්. ඔහු තමයි මේඝනාද. අසුබ හෝරාවට කලින් දරුවා ඉපදුණු නිසා හැමෝම සතුටින් හිටියත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. මන්දෝදරි දේනිය ආයෙත් ප්‍රසූත වේදනාවෙන් කෑ ගහන්න ගත්තා. ඇයට ලැබෙන්න හිටියේ නිවුන් දරුවන්. හැමෝම බියටපත් කරමින් ඒ දෙවනි දරුවා ඉපදුනේ රාජ්‍යයටම මහා විනාශයක් ගෙනන අසුබ හෝරාවේදී. විශ්‍රව මුනිවරයාගේ අභාවයෙන් පසු රාවණ රජතුමා ලංකාපුරේ බලය තහවුරු කරගත්තා. මේ ගැන උතුරු ඉන්දියාවේ දේවවංශිකයන් වගේම රාවණාගේ සහෝදරයන් වූ කුවේර සහ විභීෂණ පවා බියටපත් වුණා. ඒත් විභීෂණ තමන්ගේ බිය පිටතට නොපෙන්වා රාවණ රජුගේ පාලනයට සහාය දෙමින් ඔහුට සමීපව කටයුතු කළා. නමුත් ආලකමන්දාව පාලනය කළ කුවේර දේවවංශික බමුණන් සමග එක් වී බිලි පූජා පවත්වමින් රාවණා තමන්ව පන්නා දමා වී යයි දැඩි සැකයකින් පසු වුණා. රාවණා කවදා හරි මගේ ආලකමන්දාවට පහර දෙනවා. මම අනිවාර්යෙන් සූදානම් විය යුතුයි. කුවේරගේ හමුදාවෙන් අඩක් යක්ෂ වංශිකයන් වූ අතර අනෙක් භාගය උතුරු ඉන්දියානු රජවරුන්ගෙන් ලබාගත් දේව වංශිකයන්ගෙන් සමන්විත වුණා.
තමන්ට එල්ලවී හැකි තර්ජනය ගැන බිය වූ කුවේර හදිසියේම රාවණාගේ පුලස්තිපුරවරයට දරුණු යුද ප්‍රහාරයක් එල්ල කළා. කුවේර හමුදාව එහි වූ අමිල ඔසු උරයන සම්පූර්ණයෙන්ම ගිනිබත් කළා. සුළු පිරිසක් වූ ආරක්ෂකයන්ට මේ ප්‍රහාරය නතර කරගන්න බැරි වුණා. පසුදා උදෑසන මේ විනාශය ගැන ඇසූ රාවණ රජු වටිනා ඖෂධ සහ අමිල පුස්කොළපොත් විනාශවීම ගැන දැඩිසේ කම්පාවට පත් වුණා. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් රාවණාගේ ඒ කනගාටුව මහා කෝපයකට පෙරළුණා. මගේ ශාස්ත්‍රය විනාශ කළ උන්ට මම සමාව දෙන්නේ නෑ. මුළු ලංකාවම එකම රජෙක් යටතට පත්විය යුතුයි. කෑලිවලට කැඩී ඇති ලංකාව එක්සේ සත්කර ආලක මන්දාව වටලන්නට රාවණ රජු තීරණය කළා. තමන්ගේම සහෝදරයෙකුට විරුද්ධව කරන සටනක් නිසා රාවණ රජු ඍජුවම යුද්ධයට ගියේ නෑ. ඔහු එම සටන මෙහෙයවීම තම මවගේ සහෝදරයා වූ ධූමරාක්ෂ සෙන්පතියාට බාර කළා. ධූමරාක්ෂ ආලක මන්දාව වටලන්න. හැබැයි කුවේරව පණපිටින් මට අවශ්‍යයි. මේ සටන මෙහෙයවන ධූමරාක්ෂගේ පියා ආලක මන්දාව ඉදිකිරීමට මූලික වූ නිසා මාලිගාවට ඇතුළුවන රහස් උමන් මාර්ග ගැන ධූමරාක්ෂ මැනවින් දැන සිටියා. දින දෙකකට පසු සවස් යාමේ සටන ඇරඹුණා. රාවණ රජුගේ සැලස්ම වනේ රාත්‍රිය උදා වෙද්දී ආලක මන්දාව අල්ලා ගැනීමයි. ප්‍රධාන දොරටුවේ සටන යන අතරතුර ධූමරාක්ෂ ප්‍රමුඛ ප්‍රධාන බලඇණිය රහස් උමන් මාර්ග ඔස්සේ කිසිවෙකුටත් නොදැනෙන්නට ආලක මන්දා මාලිගාව ඇතුළටම රිංගා ගත්තා. මාලිගාව ඇතුලේ සිටි සුළු ආරක්ෂක පිරිස ඉතා පහසුවෙන් විනාශ කළ යක්ෂ හමුදාව ඉදිරියේ ඉතිරි පිරිස කැලෑවට පැන හැංගුණා. දැන් තියෙන්නේ වෛශ්‍රවණව අල්ලා ගන්න. ඒත් ධූමරාක්ෂ මාලිගාව පුරාම පරීක්ෂා කළත් මාලිගාව හිස්. කුවේර පැනලා ගිහින් මාලිගාව පරීක්ෂා කරද්දී ධූමරාක්ෂට අවුරුදු ගණනාවක් සංගවා තිබුණු අති විශාල පුෂ්පක යානය හෙවත් දඬු මොනරය හම්බ වුණා. ඒත් එක්කම අවුරුදු ගණනාවක් තිස්සේ අතුරුදන් වෙලා හිටිය කාලනේමීන් පඬිතුමා මේ යානය ළඟ සැඟවිලා ඉන්නවා ධූමරාක්ෂට හම්බ වුණා. අයියන්ඩි මම මේ යානය නැවත පණගන්නන්නයි මෙහි නැවතී සිටියේ. පසුව රාවණ රජතුමා එහි පැමිණියා. මගේ සහෝදරයාට මොකද වුණේ? ඔහු ඇසුවා. රජතුමනි, කුවේර තම පිරිස සමග ඉන්දියාවට පලා ගියා. මා මෙහි රැඳුනේ මේ මහා යානය නිම කිරීමටයි. මේ විශ්මිත පුෂ්පක යානය මුලින්ම නිර්මාණය කරේ හෙළයේ සිටිය ශ්‍රේෂ්ඨතම ඉංජිනේරුවන් වූ විශ්වකර්ම හෝ මයදානව බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වෛශ්‍රවණ ළඟ හිටියත් කාලනේමීන් දැනගෙන හිටියා මේ යානය පණගන්වන්න අවශ්‍ය බලවත්ම පලිංගුව තියෙන්නේ රාවණ රජතුමා ළඟ බව. රාවණාගේ සහයෙන් යානය සම්පූර්ණ කෙරුණා. මාස ගණනකට පස්සේ මහා උත්සවයක් මැද්ද මේ දණුමොනරය ලංකාපුර අහසට ගුවන් ගත කළා. රාවණ රජතුමා පුලස්තිපුරය දකුණු ලක වගේම මුළු ලංකාව පුරාම පියාසහ කළා. සීතා කියන්නේ කවුද? බලාපොරොත්තු වන්න.